සියලු සතුන් මේ දුක්ඛිත සංසාරයෙන් ගලවා ගන්නෙමි. ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානයෙන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් බුද්ධත්වයටපත් අප මහා තථාගත ලෞතුරු බුදු පියාණන්ගේ ගිහි කාලීන කතාපුවත සකල ශ්‍රී ලාංකික හුදී ජනයාගේ පහන් සංවේගයේ පිණිස මෙතෙන් සිට පුංචි තිරයේ දිගහැරීමට අපට අවසර. ලොව පහළ වූ උත්තරීතරම විමුක්තිදායකයාණන් වන ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ බෝසත් චරිතය හා සබැඳී දිගහැරෙන මෙම ටෙලිකතා පරිචය තේරවාදී පෙළදහමෙහි එන තදානුගත පාලි අට්ඨ කතාවන්හි සඳහන් ආකාරයට නොව ක්ෂේමේන්ද්‍ර මහා පඬිවරයාණන් විසින් විරචිත අවදාන කල්පලතා පල්ලවය, අශ්වඝෝෂ පඬිවරයාණන් විසින් රචිත ලලිත විස්තරය යන කෘතීන් සහ බුද්ධ ජන්ම දිව්‍යාවදානය, මහා වස්තුව යනාදී සංස්කෘත ග්‍රන්ථයන් හා ඉන්දියානු ජනප්‍රවාදය සැලකිල්ලටගෙන ඉන්දියාවේදී නිර්මාණය වූවක් බව කරුණාවෙන් සලකන්න. ඉතිහාස පුරාවෘත්තයන් තුළ කොපමණ විරුවන් මුණ ගැසුණද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවාණන්ගේ ලොව පහළවීම. අතීත දඹදිව යුගයෙන් යුගයට මනුෂ්‍යයන් ධර්මයේ පිහිටුවන්නා වූ බුද්ධිමත් යුග පුරුෂයෝ පහළ වූහ. එහෙත් ඒ කිසිදු යුග පුරුෂයෙකු මිනිසුන් අතර පරම පූජනීයත්වයට පත් නොවිය. එකල ಭಾರತයේ ප්‍රධාන ආගම ලෙස වෛදික ඉගැන්වීම් මුල් කරගත් බ්‍රාහ්මණ ධර්මයේ ප්‍රචලිතව පැවතියේය. රාම, ක්‍රිෂ්ණ, බ්‍රහ්ම ආදී දෙවියන් සම්බන්ධ ඇදහිීම්ද ඊටා බහුල විය. කොපමණ ආගම් පැවතියද මිනිසුන් තුල අධාර්මික ගති පැවතුම් දිනෙන් දිනම උත්සන්න විය. අසත්‍ය, අරාජකත්වය, අසමානතා, අර්ථ ලෝභය, අන්ධ විශ්වාස වැනි දුර්ගුණ මිනිසුන් තුල මුල් බැසගත්තේය. බලය, මානය නිසා මනුෂ්‍ය ධර්මතා මෝහයේ අන්ධකාරය තුල ගිලී ගියේය. එම අන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් පළවා හරිමින් විශ්වයම හෙළි කරන්නා වූ මහා බලති මහා යුග පුරුෂයෙකු එක් කලකදී ලොව පහළ වූහ. දෙව් බඹුන් ප්‍රමුඛ සකල ලෝක සත්වයාගේ නිබඳ පුද පූජාවන්ට සුදුසු වන්නා වූ මිනිස් වර්ගයාගේ මුදුන් මල්කඩ බඳු එම පරමෝත්කෘෂ්ඨ මහා වීරවරයාණෝ ශ්‍රී ගෞතම සම්බුද්ධ නම් වනසේක. එකල මහා භාරතය මගධ, කෝසල, වත්ස්‍ය හා අවන්ති යනුවෙන් ප්‍රධාන ජනපද 4කට බෙදී පැවතිනි. ජනපද අතර බල අරගලද බහුලව පැවති අතර යුද්ධයට උපන් රණශූරයන් විසූ ශාක්‍ය දේශය මගධ ජනපදයේ ප්‍රමුඛ ස්ථානයේ වැජඹුණේය. බහ්රේක් හා ගොරක්පුර් අතර වත්මන් නේපාල දේශ සීමාව අසල ඊසාන දිග පෙදෙසේ ශාක්‍යයන්ගේ අගනගරය වූ
කපිල වස්තුනුවර පිහිටා තිබින මහා සම්මත රජුගෙන් නැරඹි ශ්‍රේෂ්ඨ ඔක්කාක හෙවත් උතුම් සූර්ය රාජ වංශයෙන් පැවතෙන ධීර වීර පරම ප්‍රභාවනීය ශුද්ධෝදන මහනිරිඳුන් මෙකල කපිල වස්තු හෙවත් කිඹුල්වත් නුවර ප්‍රධාන පාලකයා වශයෙන් කිරුළු තැරිය. ගෝපාල් මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය කුෂිකා ඇසෙන් නැද්ද ගිවින් දෙන බෙරහඬ. ධීර වීර තෙදවත් මහරජා රුපු කැලහ රණ බිමට වැඩි. යුද්ධ කලා අසිපත් ලැබවා ඉන්ජය ලැබුවා රුපු බලය බිඳී. ඒ කවුරුද? ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහනිරිඳුන් පාණ්ඩවයන් පරාජය කර ළඟා වෙමින් සිටනවලු කපිල වස්තුපුරයට. එසේනම් දෙවියන් සමන් පැව අපගේ ඉල්ලීමට නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද? නැහැ, එතුමිය දක්නට නැහැ සිරියන් මාලකේ. එසේද? නුඹ එතුණුවර වැසියන්ට දැනුම් දෙන්න. එම පුවත මා විසින්ම සැලකලා සිටිනා මහදේවිය වෙත. ප්‍රජාපති මේ ගිගුම් හඬවත් ඇසෙන්නේ නැතිද? අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා මහරජතුමා සංග්‍රාමයේ ජය අරන් අද කපිලවස්තු පුරමේ ප්‍රීතියෙන් කැළඹිලා. ප්‍රජාපති දැන සිටියතුම ජය ලබන බව ඔබ පෙරමකට ගොස් මහරජතුමා පිළිගන්න. එතුමා මේ මොහොතේ ඊටම සතුටු වේවි. ඔබේම කුල සංග්‍රහ සත්කාරාදීන්. එවිට ඔබ මා කිසි දිනක යුද්ධය අනුමත කළේ නැහැ ප්‍රජාපති. මායා මා පෙරමකට නොයන්නේ මෙවැනි මොහොතක නොහැකි නිසායි මහරජු ඉදිරියේ දුක් වීමට. මා කැමති නැහැ කිසිවෙකුට දුකක් අත්වෙනවට. මායා මහරජතුමා පාණ්ඩවයන් සමග යුද වැදුනේ අපගේ ශාක ජනපදය ආරක්ෂා කර ගැනීමට. කපිලවස්තු පුරය වෙනුවෙන් එතුමා යුද වැදුනේ. එය රාජ ධර්මයක්. මා නම් දකින්නේ නැහැ එහි කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක් නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරනවා නෙවෙයි අපගේ මහරජතුමාට. මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමක්වත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුයි. මහා වාසල් දොරටු අසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටු පඬුරක් සතුටින් අපි පිළිගන්වමු. මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වය එකට මුසු කර.
කෙසේද දෝතෝදන වගවෙත්තේ? අපේ ආශිර්වාද රජතුමනි. ශාක්‍ය රාජ්‍යයට මංගල්‍ය සමයක් උදා වෙලා. නුඹ සිටියේදී එවන්නක් සිදු නොවී තිබේවිද මලන්ද? මේ කපිලවස්තු නුවර නුඹ වැන්නෙක් නොසිටින්න මලන්ද මට කිසිදා හැකි වෙන්නේ නැහැ සංග්‍රාම කිරීමට. පැමිණෙන්න. බොහෝ වේදනාවක් ඔබට. නැහැ මායා. ගතට දැන්න වේදනාව ඔසු වලින්වත් යටපත් කළ හැකි. සිතට දැන්න වේදනාව ඔසු වලින් තබා කිසිවකින් සුව කළ නොහැකි. කොපමණ ජය ලැබුවත් ඉතිරිව ඇත්තේ දුකක් පමණයි. ළඟදිම දුක නිමා වේවි. ස්ථිරයි. කුලගුරුතුමා පවසා තිබෙනවා නාද කියලා. මේ එළමෙන ප්‍රහයෝගයට අනුව සූර්ය වංශයේ ඊටම ප්‍රබල දරුපතක් සිදුවන. පුර 15ක පිටියල දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදාවන විට එම සුබ මුහුර්තය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශය බබලවනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසා ඇත්තේ. මට අවශ්‍ය ශාක්‍ය වංශය බබලවන පින්වත් පුත්‍ර රත්නයක් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණක් ඉටු වීමට ඊට සරිලන කාලයේ පැමිණිය යුතුයි ස්වාමීනි. සැබෑවට ඔබ මෙහි මා සිතුවේ ඔබ ජය පෙනුලලි කියා ස්වාමීනි. නොවැටහෙන කරුණක් දේවිය. මහරජතුමා ජය පෙනුල්ලෙන් නොවැඩියේ කිසියම් සිත්තෙවුලකින්ද? එතුමාගේ සිත්තෙවුල තව නොබෝ දිනකින් මසහන්සෙන් දේවි. මායට පමණයි එය කළ හැක්කේ. බ්‍රාහ්මණ ඇදුරන් පවසන අනාවැකිවලට අනුව ඇයට පමණයි එවැනි උතුම් භාග්‍යයක් හිමි. බෝධිසත්වයෝ උතුම් සුදු ඇත් වෙසක්ගෙන එයින් නුදුරු ඇති රන් මුවා පර්වතයෙන් බැස එයින් රිදී පර්වතයට නැගී උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි වූ සොඬින් සුදු පියුමක් ගෙන කුංචනාද කොට රම් විමනකට පිවිස දේවිය හුන් යහන වට තුන් වටයක් ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදුවිය.
ඊයේ රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතෛෂික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අద్භූත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමීනි, ඒ සිහිනේ සුබයි. ඒ සිහිනේ අර්ථය මහා දේවිය කුසින් ආකාශයේ මහ පොළොව සහිත විශ්ව අවකාශයේ මුළුල්ලේ අගරජ වන චක්‍රවර්ති රාජයෙකු පහළ වන බව. ආශිර්වාද වේවා මහදේවිය පිළිසිඳගෙන. සුබ පැතුම් මායා මගේ සුබ පැතුම්. මල්කී සුබ පැතුම් මහදේවි. සුබ පැතුම් රජතුමනි, සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම් රජතුමනි, අපගේ ප්‍රාර්ථනාවේ ඵල දරලා මායා පිළිසිඳගෙන රාජකීය වෛද්‍යතුමා දැන් මේ බව සනාථ කළා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා. භාග්‍යයක් මහරජතුමනි, මේ බිහිවන කුමරා ඒකාන්තයෙන්ම මහා පුරුෂයෙක්. සියල්ල වන්නාට ශාක්‍ය වංශයට මින්පසු අවශ්‍ය කරන්නේ සාමාන්‍ය රාජකුමාරයෙක් නොවේ. මහා පුරුෂයෙක්. චක්‍රවර්ති මහා රාජයෙක්. මායා බිසවුන් සිහිනෙන් දුටුවා. සිහිනේ විලසට කුමරුන් වැඩියා. දෙව්ලෝකෙන් මෙහි වැඩියාදෝ. ලෝක රජවන මේ කුමරා ඒ කවුරුන්දෝ? කවුරුන්දේ? සිටින්න ඒ කපිල් වස්තුහි යුවරා. මේ ඔබ කුමක්ද කරන්නේ? ඇයි ඔබ කක්ෂින් උඩා හරින්නේ? මෝන් සිර කරවන්න නොවේ මංගල. මෝන් පක්ෂි. ඔවුන් උරුම අහස. ඔවුන් සිරියසේ නිදහසේ. මේ බලන්න. ඔවුන්ගේ සතුට අපිට වගේමයි. අපේ මායා පිළිසිඳගෙන. ඉතින් සතුටු නැතිද? සතුටු නැතිද? මා සතුටින් පිනා යනවා. ඔබට නම් උන්මාද? ඇසෙහි ගල්වන හඳුන් ඔබ මුහුණේ තවරනවද මංගල? ප්‍රමාණවත්. මෙය පමණක්. ඔබ මගේ මවද නැගණියද? මා නිසා මෙතරම් වෙහෙසෙන්නේ? උපදින කුමරා චක්‍රවර්ති වූ පසු අනාගතේ අප දෙදෙනාගෙනම මිනිසුන් නිතා ගෞරවයෙන් සිහිපත් කරાવી. මා ගැන දෙවරක් පවසාවේ. දෙවරක්? ඒ කෙසේද? පවසන්න. මහරජතුමාගේ සුළුවක බිසව ලෙස මා කුමරුගේ සුළුමව. එසේම ඔබේ සොයුරිය. ඒ නිසාත් මා කුමරුගේ සුළුමව. දැන් වැටුණාද ඔබට? මහදේවිය, දැන් ඔබ පුත්‍රයෙකු ඇතිදැඩි කරන ආකාරය උගත යුතුයි. ඇය පුත්‍රයා බිහි කරනවා පමණයි. පුත් කුමරු ඇතිදැඩි කරන්නේ මා විසින්. මව්දේවිය මම. අපූරුයි මව්දේවිය, අපූරුයි.
මහදේවිය කරුණක් තියෙනවා පවසන්නට. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ මංගල. මහදේවිය මහරජතුමාගේ ජීවිතයට අනතුරක්. මේ කුමක්ද පවසන්නේ මංගල? සත්‍යය. නවත්තන්න. පවසන්න. මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ? ඔබ මංගල. මහදේවිය අසන්න. නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කොළඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට. නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය. සිතන්න මේ ඔබගේ කොළඳුල් දරුවා. මහදේවිය මා පවසන්නේ ඔබේ මෙහාපතට අප අතර පවතින බැඳීමට. විශ්වාස කරන්න මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැහැ කිසිවත්. අනතුරක් සිදු විය හැකි. මහරජතුමාට කුමරුට හෝ අක විසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරය තුල. මහදේවිය පිටතට වඩින්න මහරජතුමාට මා වටහා දෙන්නම්. තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය. මා හෙට උදෑසනීම දෙව්දානුවර බලා පිටත් වෙනවා. කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශීය මහරජකම හිමි වෙන්නේ නෑ මහදේවි. සත්‍ය වශයෙන් ඔබට ඇයි සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පියරජතුමාව බැහැ දකින්න? ඔබ මේ නිතුමත් අපට බොහෝ ලෙන්ගතුයි. ඒ නිසා ස්වාමීනි ඔබට දෙවියන්ගේ රැකවරණ. පිටත් වෙන්න. මා පසුවන්නේ ඉතාම සතුටින්. පියරජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක්. කුඩා වියේ සිට මහසා ප්‍රජාපති ඉතා ලෙඩවී සිටියේ පියාණන්ට. පියාණන්ට බොහෝ ලෙඩවේවි අනාගතයේ අපගේ පුත් කුමරුත්. ප්‍රජාපති මා කැමති මදක් මේ විවේක ගන්න. මා කුඩා වියේ සිටම දැඩි වැළුම් කළා මේ ලුම්බිනි වනයේ අලංකාරයට. ශාන්ත බවින් පිරිපුන් මේ සල්වනය කුමද්දෝ රහසක් පවසනවා මෙන් දැනෙනවා. මට සිතා ගන්නට බෑ ඒ කුමද්ද කියා. මායා ඔබ අතර තිබෙන සල්රුකස්සල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන එන්නම්. මායා ලෝෂිකා රාධිකා පිටරේ පැමිණෙන්න. ඉක්මනින් උදව් අවශ්‍යයි මහදේවියට. නාරදත්ත අවසන් වුණතුමා. එතුමන් පැමිණෙනවා. සියලු සතුන් සංසාර දුකින් මුදවන
ඒ මහා වීරයාණන් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න. විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා. සුබ පැතුම් මායා. සුබ පැතුම්. පුත් කුමරෙක්. මේ ලෝක ධාතුවේ එතුමන්ට වැඩි මහා ප්‍රඥාවන්තයෙක් තවත් පහළ විය නොහැකි. කවරෙක් ගැනද පවසන්න මුනිතුමා? දඹදිව. කපිලවස්තු නුවර. ලුම්බිනි වනයේදී අසම සම මහා වීරයාණන් පහළ වුණා. මහරජතුමාට හිමිවුණේ කොපමණ සුන්දර පුත්‍රවනාද. උපන් හැටීම මෙවැනි ප්‍රසන්න විලාසයකින් හිනාන්න පින්වත් කුමාරේ පහනන් දැක නැමීට පෙරදී. මේ බලන්න මායා. යුව රජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි. पिता पितामहश्चैव तथैव प्रपितामहः मातामहः तत्पिताश्चैव प्रमातामहकादयः एते भवन्तु मे प्रीता प्रयच्छन्तु च मङ्गलम् ॐ शमस्तु पितृभ्यो नमः तर्पयामि. සූර්යා අවසර මහරජතුමනි. නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහනුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි, දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනයේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? සූර්යා ලුම්බිනි වනයේදී කුමක්ද සිදු වූයේ? මහදේවී ශාක්‍ය කුලිය ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. කපිලවස්තු සිට දෙව්දහනුවරට රජ පෙරහැර හිමි හිට ඇදුනා. ලුම්බිනි සල්වනයේ අසිරිය දුටු දේවිය මදකට එහි රැඳුනා. අහසේ බැලුවත් පොළවේ බැලුවත් ඔහුට සමවෙනා නැහැලොව ජගතෙක්. පුන්සඳ වාගේ පින්බර මැණිකක් මහරජු සිටු ලෙස පහළ වුණා. ලෝ පහළ වුණා. අගේ නොකර පවසන්න ගාන්ධාරයාණෙනි. මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායකව පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්යා. පවසන්න සූර්යා, පවසන්න. පවසන්න සූර්යා, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණික්. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්යා? පවසන්න සූර්යා. නෑ මහරජතුමනි, මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍රට චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදු වේවි. මහරජතුමනි. අමිතෝද. අපට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජ. අපට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන. මගේ අරමුණ සැබෑ වුණා. මගේ සීනේ සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක
පුවත සැලවුවාම එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බෙලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි. මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි. ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු යප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. සෙනෙහස කොහි හදටද මෙතරම් මින් පෙර කවදා හෝ හදවත් සතුටේ ගිලෙනා මොහොතක තවත් නැතක මේ කඳුලැල්දෝ තවත් සිතක ගිනිදැල් ලැයිදෝ. ප්‍රජාපති දේවිය මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා? අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුණේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර. සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා, ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වේ. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදියෙන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරයකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුරක් එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමති දිනක කැමති විටක නුඹ කැමති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩ ගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය.
දැන් ඔබම පවසන්න බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරු ඔබේ සිහිනය සැබෑ කරાવી. සේම වේවාය. එසේම වේවා. ආදරෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවී ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැස් ඔබ වැනිම ඔබේ ලවන් ඔබේ කොපුල් මානම් පැවසුවා මහදේවියට ඒ බව. කොපමණ සුන්දරද කුමරු. පැමිණෙන්න. උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මවක් සහ දරුවෙකු අතර පවතින බැඳීම බිඳ දෙවිය කියවන්නේ නැහැ. 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 මායා. මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රාහ්මණ ඇදුරන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රාහ්මණ ඇදුරන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනේ මේ බලන්න මේ මේක මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවිය? මා නම් ඉතා සුවෙන්. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැන්ද නියවන්නේ. එසේ වුවත් අමිතා දේවිය මේවා කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ. යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවාම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවිය තිබෙනව පැනයක්. ඥාතීත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකො පැනය. මට වැටහුනේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක්ද යර්ම පැනය?
මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිට ඇය ඥාතීත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුට ඇය නැන්දනිය. මේ පැනේ මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දා පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවි අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. යුව රජතුමාගේ ජන්ම කේන්ද්‍රය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර අසමාන අනූපම අසහාය චක්‍රවර්ති තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි. ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටු වේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට මායා දැන් විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දැඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම ඊට ඉඩක් නැහැ. මායා නවත්තන්න. කොමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්න ඉඩ දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අමතා ඔබ බිහි කරන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මිනිස්සු රකින්න බවට. මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකයෙන් පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන්ව රැගෙන යන තවට ඔහුගේ අරමුණට පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා මගේ දැස්මෙන් මම කුමාරාව රැක බලා ගන්නවා.
කෙසේ අමතක වෙන්නද? මායා කුමක්ද සිදුනේ? මායා මෙහෙමට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුනේ මහදේවියට? වැටහෙන්නේ නෑ මංගලා දේවි. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔත්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබේ යම චාරිත්‍රාන් ඉතා පටහැනි. එසේ වුවත් ගුරුදේවේනි, මේ මහදේවියට මා අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බැරරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලෙ නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මග හැරී කිව්වොත් යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වන එකක් නැහැ. එන්න යමු රජතුමනි. මේ චාරිත්‍රාන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතකා. මායා. හදිසියේ මා කරා මරණය පැමිණියෝ. ඔබට වෙනක් සිදුවන්නේ නැහැ මා ජීවත් වෙන තුරු. ඒ කෙසේද? ජන්ම පත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසේ. ඔබ නොමැතිව ජීවත් වෙන්න නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යනවා ස්වාමීනි. වෙනතුරු ඒ පොරොන්දු මායිටු කළා. අතමට මරණය ගැන දුකක් නැහැ. මගේ කුමරු හොඳින් රැක බලා ගන්න.
විනා ඇයි ඔබ මෙසේ නික්ම ගියේ? ඉවසා සිටින රජතුමනි. කිසිදු මිනිසෙකුට තම දෛවයට පිටුපෑ නොහැකි. සියල්ල දෛවය තුල ලියවී තිබෙනවා පැහැදිලිව. පැවරී ඇති කාර්ය නිම වූ විට අපට වුවත් කය අතහැර නික්ම යාමට සිද්ධ වෙනවා නිසකවම. මහා මායා දේවිය නික්ම ගියේ ඇයට පැවරුණු දේව කාර්ය අවසන් වූ නිසා. ඒත් අපට කුමරුවෙක් ඉතිරි කළා. කපිලවස්තුපුරේ අනාගතේ භාර කිරීමට. කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්නක් කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී. කුමරු මෙලොවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මවුසෙනෙහස අහිමි වී ගියා. කුමක්ද මේ අභාග්‍ය? කුමක්ද මේ අභාග්‍ය කුලගුරුතුමනි? කුමක්ද මේ අභාග්‍ය? බහැරක්ද මංගලා? සිතුවද ඔබ? සිද්ධාර්ථ යුවරජතුමාට ගතවන කල දවස. කුමක්ද? අසරණ භාවයට පත්වන්නේ නැහැ ඔහු. මව්බිසව අහිමි වූ කියා. ස්වාමීනි, ඔබට නොමැතිද වැටහෙන්නේ? රජකම ලබා ගැනීමට පහසු මාර්ගයක්. දැස් හොඳින් ඉවර කර බලන්න. අර තිම්පේන මාවත දෙස. කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලනයට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි ඔහුගෙන් අවශ්‍ය. බලය නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුල ඇදුරනි. අනුශාසනා අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයව මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැගෙන ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කළේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදය හිමි වනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමැති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පුත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම.
මාහට පැවසීමට ඉතා වැදගත් කරුණක් තියෙනවා දේවීනි. දරුවන් හිමි මවක් ලෙස මට නම් හොඳින් වටහා ගත හැකි මව් දේවියගේ මේ වියෝව පුත් කුමරට බලපාන ආකාරය. කම්නෑයිට අප සිටිනවා ඔහු වෙනුවෙන්. මහදේවිය මෙන් කුමර රැක බලා ගත හැකි අපට. මහරජතුමනි, මා පැමිණී යම් ඉල්ලීමක් කරන්න. පවසන්න මංගලා. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ. ඔබ පවුලේ ඥාතියෙක්. කොහොමද ඔබේ ඉල්ලීම? ඔබේ පුත් කුමරු. සිද්ධාර්ථ. මහරජතුමනි, ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ මගේම කුමරෙකුමෙන් රැක බලා ගන්න. ඒක මොකටද? ඔහුව මගේ පාලනයට ගැනීමට. අදහස් කළේ මවක් මින් ඔහුව පෝෂණය කිරීමට. සිද්ධාර්ථ පෝෂණය කිරීම බාහිර ප්‍රජාපතිට. නමුත් දරුවෙකු හොඳින් පෝෂණය කළ හැකි මා වැනි මවකට පමණයි. මා තමයි ඊට වඩා සුදුසු. ඔබේ සුදුසුකම් ගැන සිද්ධාර්ථ පුතුටත් වැටහෙනවා. ඒ නිසානේ එදා ඔබ දෙක හඬා වැටුනේ. මතකද? ඔබට සිද්ධාර්ථව පවරන්නට තිබුණා. නමුත් ගැටලුව කුමක්ද රජතුමනි? මායාගේ අවසන් ඉල්ලීමට පිටුපෑ නොහැකි. ඇයගේ ඉල්ලීම වුණේ ප්‍රජාපති සුළුම වශයෙන් කටයුතු කිරීම. වෙනත් උපායක් ගැන සිතා බැලීමට සිදු වෙනවා. කුමක්ද ඒ ഘോഷාව? මහදේවයනි, කපිලවස්තු ප්‍රජාවැසියන් පුත් කුමරුගේ උපත ගැන ප්‍රීති උත්සව පවත්වනවා. අවසර මහරජතුමනි, වාසල් දොරටු අසලට පැමිණි විපත් මුනිවරයෙක් ඔබතුමා මුණ ගැසීමට අවශ්‍ය බව දන්වා සිටියා. කවරෙක්ද? මුනිතුමාගේ නම අසිත බවයි සඳහන් කළේ. අසිත මුනිතුමා? අසිත මුනිතුමා මෙහි? එතුමා අපගේ ශාක්‍ය කුලයේ කුලගුරුතුමන්. අපගේ පිය රජුගෙත් ඇදුරු බොහෝ කාලයක සිට තාපස දිවියක් ගෙවන 이르දිවන්තයෙක්. මහා යෝගියෙක්. කොහෙද එතුමා? මා පැමිණෙනවා එතුමා පිළිගැනීමට. යමු අමිතෝදන. මහා භාග්‍යයක්. ඔබතුමා පැමිණීමත් මහා භාග්‍යයක් කපිලවස්තු පුරයට. මේ ඔබ නිසා පැමිණි ගමනක් නෙවෙයි රජතුමනි. මා පැමිණියේ ඒ මහා යුග පුරුෂයා දැක ගැනීමට. ඔබේ පුත්‍රයෙකු ලෙස මිනිස් ලොව උපන්. අවසර මුනිදුනි, පැමිණෙන්න. පැමිණෙන්න. මේ අපගේ ශාක්‍ය කුලයේ සියල්ලෝම අපේක්ෂා තැබූ දරු උපතක් මුනිදුනි. ශාක්‍යයන් පමණක් නෙවෙයි රජතුමනි. ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලෝවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. මේ පහළව සිටින්නේ ලෝක සත්වයාට සත්‍ය අවබෝධය ලබා දී සංසාර සාගරයෙන් එතෙර කරවන විශ්වයේ මහා ප්‍රඥාන. කොහොමද ඔබ කරන්නේ මුනිදුනි? විශ්වය වටා පිය නගනවා.